ආයුබෝවන් ආදරණීය හැමෝටම. ඉතින් මම ආවේ පුංචි පණිවිඩයක් කියන්න. අපි දන්නවා ලංකාවේ සමහර පැතිවල විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නවලින් දරුවෝ තුප්පි වෙනවා. ඇයි ඉගෙන ගන්න අවස්ථාවක් නැහැනේ. තව සති ගානකින් ඉස්කෝලේ පටන් ගන්නවා ඒ ළමයි. ඉතින් අපි හිතුවා මූලික දේවල් ටිකක් අපිට පුළුවන් මට්ටමේ මූලික දේවල් ටිකක් දුන්නොත් එහෙම ඒ දරුවන්ට නැවත ඉගෙන ගන්න අනිතල්මුත් ලැබෙයි කියලා. අපි මනුස්සකමත් එක්ක ගණිතයේ ටීම් එක විදිහට අපි හිතුවා ඒ ළමයි ඉගෙන ගත්තොත් එහෙම එයාට නැති වෙච්ච දේවල් නැවත ලබා ගනී කියලා. ඒ නිසා අපි පොතක් පෑනක් අපි ගිහින් දුන්නොත් එහෙම ඒක මේ වෙලාවේ ඒ ළමයින්ට ලොකු හයියක්. පොතක් පෑනක් විතරක් නෙවෙයි ඔයාලට පුළුවන් නම් පොත් බෑග් එකක් මොනවා හරි පාසල් ඔක්ලන්න අඩුම තරමේ සුදුරදි කෑමක් හරි ඇඳුමක් මහ ගන්න අපිට ගිහින් පුළුවන් වුණොත් එහෙම ඒ ළමයි සමහරක් වෙලාවට මූලික ප්‍රශ්න ටික මගහැරගෙන ඉගෙනීම නැවත ආරම්භ කරයි කියලා අපේ විශ්වාසය තියෙනවා. ඉතින් ඒ වැඩේට මම ස්කූල් කිහිපයකට කතා කරා. ඒ වගේම පාර්ශ්ව කිහිපයක් දැනුවත් කරා. ඒ ලැබිච්ච තොරතුරු අනුව මෙහින් අපි කොච්චර යවත් සමහර මිනිසුන් ලැබෙන්නේ නැහැ. අපිම ගිහිල්ලා තෝරලා ලැබෙන්න ඕන කෙනාට මේක අපි දෙමු කියලා මට හිතුණා. මම මේ වෙලාවරේ උදව්වක් ඉල්ලනවා. ඔයාලට පුළුවන් නම් පොතක් පෑන වට පුළුවන් දෙයක්. රුපියල් 10ක මක නැත්තත් කමන්නේ. දෙන්න පුළුවන් නම් අපිට දෙන්න මගේ නම් එකම මෙතනින් දාන්නම්. ගන්න පුළුවන් නම් තව කාටද මේ පණිනේ කියන්න. මේක ෂෙයා කරන්න. අපි දවස් දෙකකින් විතර අපි යන්නයි ළමයිට ඉගෙන ගන්න අදාළ උපදෙස් ටික අරගෙන. ඔයාලට පුළුවන් අපිත් එක්කත් යන්න. මම වාට නැවතතාවක් ආරාධනා කරනවා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. මේ ලොකු ඉන්කමට සම්බන්ධ වෙන්න. එහෙනම් අපි හැමෝම එකතු වෙලා මේ ලොකු දෙවන්ත ඉන්කම් කරමු. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.